ආයිබෝවන් සුබ දවසක් ආදිරන ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද ටිකක් වෙනස් විදියට ඔයාලා මුණ ගැහෙන්නේ. මගේ ගාඩන් එක වටේ ඔයාලා එක්කගෙන යන්න තමයි හදන්නේ. පුංචි සරල ගෙවත්තකට කොහොමද මම මගේ නිර්මාණ ටික කරගෙන තියෙන්නේ කියලා පෙන්නන්න. මං හිතනවා මේක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක මට සතුටක්. එහෙම දෙයක් මගෙන් කවුරු හරි දැනගන්නවා නම් ඒක මට සතුටක්. බලන්නකෝ මම මෙතනින්ම පටන් ගන්නවා. මගේ ඇන්තෝරියම් පැල ටික මන් තියාගෙන තියෙන්නේ මෙන්න මේ රඹුටන් ගහ යට. ඇත්තටම එතන හරියම සාර්ථකව හැදලා තියෙනවා. ඒ වගේම මේ රඹුටන් ගහේ මම මේ විදිහට තවත් ලස්සන ප්ලාන්ට් කීපයක්ම හදාගෙන තියෙනවා. බලන්න මේක මේ තෙල් හැන්දක් උඩ මැටි මුට්ටියක තමයි මේ ප්ලාන්ට් එක මම හදාගෙන තියෙන්නේ. හරිම ලස්සනට බලන්න මුල් ටිකේ ලස්සන එක හැදිලා තියෙන මේ රඹුටන් ගහයකට ඔයාලගේ මිදුලෙත් කොතනක හරි මේ විදියට හෙවණ තියෙන එක ස්ථානයක් හරි ඇති. එතන අඹ ගහක් වෙන්න පුළුවන්, ජම්බු ගහක් වෙන්න පුළුවන්, පොල් පැලයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක මේ විදියට හදාගන්න. මම මේක යටින් ඇන්තෝරියම් තියලා තියෙනවා. ඒකට උඩින් මේ විදියට ලස්සන තව ප්ලාන්ට් කීපයක්ම හදාගෙන තියෙනවා. බලන්නකෝ. ඇස් දෙකට හරි ප්‍රියයිනේ මේ කොළ පාට දකිද්දි. ඒ වගේ මේ බලන්න මම මෙතන මේ ඕකිඩ් පඳුරකුත් මේ රඹුටන් ගහටම සම්බන්ධ කරලා පොල් එලි තියලා තමයි දැන් ගහටම සම්බන්ධ වෙලා තියෙන්නේ. ලස්සනට මල් දෙනවා ඒක. ඇත්තටම හරිම ලස්සනයි මේ බලන්න. හරිම ලස්සනට මම එතන හදාගෙන තියෙනවා. ඔයාලටත් මේකෙන් යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔයාලගේ මිදුලත් මේ විදියට හදාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේ බලන්න මගේ ඇන්තෝරියම් ටික හරිම ලස්සනට මෙතන හැදෙනවා. ඒ අවශ්‍ය කරන ඔක්කොම පරිසර සාධක ටික මගේ ඇන්තෝරියම් පැල වලට මෙතනින් ලැබෙන නිසා තමයි මේ සාර්ථකත්වය ලැබලා තියෙන්නේ. බලන්නකෝ හොඳට හැදිලා තියෙනවා. මම මේ රඹුටන් ගහ වටේටම තියලා තියෙන්නේ ඇන්තෝරියම් පැල ටික තමයි මගේ. හරිම ලස්සනයි. එහෙම එකම තැනක එකම විදියට මේ පාට කීපයකින්ම මේ විදියට තිබ්බම මිදුලට එකතු කරනවා ලස්සනක්. මං හිතනවා මේකෙන් මොන හරි අදහසක් ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා. බලන්නකෝ මගේ ඇන්තෝරියම් වගාවේ ලස්සන. ඇන්තෝරියම් වලට 100%ක්ම හෙවණ සුදුසුත් නෑ. අවුවත් ඕන 120ක් විතර. ඊටු 180 තමයි හෙවණ. එහෙම වුණාම බලන්න අපි අවශ්‍ය කරන මේ පොහොර වර්ග එහෙම යෙදුවම මම දාන්නේ මොනවද කියලා ඔයාලා දන්නවනේ. මම දාන්නේ හාල් සෝදපු වතුර. එහෙම දැම්මම ඔයාලා දාන මොනම හරි සුදුසු පොහොරක් දැම්මම මේ විදියට ඒ අවශ්‍ය වාට සාධකත් ලැබුණම මේ විදියට හොඳට මල් දෙනවා. අවුරුද්ද පුරාම මල් ගන්න පුළුවන් ඇන්තෝරියම් වලින් මිදුලට එකතු කරනවා. ගොඩාක්ම ලස්සනක් පේනවනේ ඔයාලට. හරිම ලස්සනයි. ගොඩක් ලොකුයි මේ මල. හරි ලස්සනයි පාට. මගේ ළඟ ලස්සන ඇන්තෝරියම් වර්ග ගොඩක්ම තියෙනවා. තව අරගන්නත් ඕනි ඉස්සරහට. හරිම ලස්සන. බලන්න මේ මලේ ලස්සන. මේ ඔක්කොම තියෙන්නේ මගේ රඹුටන් ගහ යට. මේ බලන්න පේන විදිය ඔන්න එක අදහසක් ඔයාලට පෙන්වනවා. මේ ගහක් යට තමයි මේ විදියට මම හදාගෙන තියෙන්නේ. මේ වටේට ගඩොල් පෙලියක් තියලා ඒකට උඩින් පස් දාලා තමයි මේ විදියට තියාගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් බැම්මක් වගේ බැඳලා ලස්සනට හදාගන්නත්. එතකොටත් තවත් ලස්සනයි. ඒකම මම බලන්නකො මේ විදියට මගේ මිදුල පුරාම මේ විදියට තනකොළ වවලා තියෙනවා. ඒකෙන්නුත් ඇත්තටම මගේ මිදුලට ලස්සනක්ම එකතු කරලා තියෙන්නේ. ඇත්තට අර සුදුසුයි මේ විදියට කොළ පාටින් තියෙනවා නම් ඇත්තටම ලස්සනයිනේ. ඕන කෙනෙක් ආසයි. බලන්න මේ තියෙන මැලේසියන් තනකොළ වර්ගය තමයි. හරිම ලස්සනට ඒ ටික තියෙනවා. ඇත්තටම බලන්න මේ විදියට පොඩි නිර්මාණ කරාමත් මේ විදියට උළු කැට තියෙනවා නම් මේ විදියට උළු කැට පෙලියක් තියලා ලයින් එකක් විදියට ලස්සනට ඒක නිර්මාණය කරගත්තමත් මිදුලට ලස්සනක්ම එකතු කරනවා. මේ මගේ ගෙදර ඉස්සරහ ටික ඉස්සරහ පෙනුම ඔයාලට පේන විදිය තමයි. බලන්න ඔය අදහසක් ඔයාලටත් ගන්න පුළුවන්ද කියලා. මේ තනකොළ අතරින් ලස්සන මේ බලන්න හරි ලස්සනයි. මේ මගේ ඉස්සරහ පෙනුම තමයි. මං ඉස්සරහින්ම තියලා තියෙන්නේ මේ විදියට ස්නෙක් ප්ලාන්ට් ටිකක් තමයි. ඒක මෙතන පිච්ච පඳුරක් තියෙනවා. ස්නෙක් ප්ලාන්ට් තියෙනවා. මගේ පොන්ට් එක තියලා තියෙනවා. මගේ ගෙදර ඉස්සරහම මගේ එතකොට මොනවාද බෝවිට හීම් බෝවිටිය පඳුර තියෙනවා. බලන්න ඒක දැන් මල් නැතුණත් ගහ ගොඩක් ලොකුවට හැදිලා තියෙනවා. ඉස්සරහට සුදුසු පැල ටිකක් තියාගන්න. මේ විදියට ගෙදරක් ඉස්සරහ තියන්න සුදුසු පැල ඔයාලා හොයලා බලන්නකෝ. ඒ වගේ දෙයක් තියාගන්න. ඒ වගේම බලන්න මම මේ විදියට ලස්සන මේ හැංගින් ප්ලාන්ට් එක එල්ලගෙන තියෙනවා මේ විදියට. ඒකනොත් එකතු කරනවා මාරම ලස්සනක් මගේ ගාඩන් එකට. බලන්න ඔයාලත් මේකෙන් මොනවා හරි අදහසක් ගන්න පුළුවන් වෙයි. ලස්සන ගාඩන් එකක් කොහොමද අපිට පුළුවන් විදියට හදාගන්න කියලා. හරි ඉස්සරහට අපිට පොඩි නිර්මාණයක් මම කරලා තියෙනවා.
බලන්න ඉස්සරහා පෙනුම කොහොමද කියලා. මගේ පෝතෝස් ගස් දෙකක් මේ විදිහට තියලා තියෙනවා. ඒ වගේම කුරුළු කූඩුවක් එල්ලලා තියෙනවා. ඒ වගේ පොඩි පොඩි නිර්මාණ කරාමත් ගෙදර ඉස්සරහට ඇත්තටම හරිම සිරියාවක් එකතු වෙනවා. බලන්න මගේ හැංගින් ප්ලාන්ට් ටික හරිම ලස්සනයි. මේ විදිහට පොඩි පොඩි නිර්මාණ වලින් එකතු වෙන්නේ ලක්ෂණක්මයි මිදුලට. බලන්න මේ ලස්සන ඕකිඩ් වර්ගයක්. මේක තාම මල් දුන්නේ බලන්න. ඔයාලයි මමයි ගොඩක් මාස මගේ මල් ගහ මේ විදිහට ලස්සන මල් වැලක් ගෙදර ඉස්සරහා තියෙනවා නම් මේ විදිහට ලස්සන තනකොළ ටිකක් වවාගෙන තියෙනවා නම් ඇත්තට මේක හරිම ලස්සනයි එකතු කරනවා මිදුලට. බලන්න මේ මල් වැල මේ මල් වැලම ඕනේ තියෙනවනේ ඕන තරම් ලස්සන මේ මල් මේ විදිහට හදාගන්න ගෙදර ඉස්සරහා මේ විදිහට අවුරුද්ද පුරාම වගේ මල් දෙනවා. මේකෙත් ඇත්තටම හරිම ලස්සනක් එකතු වෙනයි. පාට බලන්නකො මාරම ලස්සනයි. මේ මම පෙන්නන දේවල් වලින් ඔයාලත් මොකක් හරි අදහසක් අරගෙන මීට වැඩිය වෙනස් කර මීටත් වැඩිය ලස්සනට ඔයාලට ඔයාගේ මිදුල නිර්මාණය කරගන්න පුළුවන්. මට තියෙන පුංචි සරල ගෙමිදුලක් මගේ හිතේ හැටියට මගේ හිතේ ඇඳෙන රූපේ තමයි මම මේ හදාගෙන තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ විදියට ඔයාලගේ හිතේ තියෙන විදියට ගාඩන් එක ලස්සන කරගන්න. ඒ වගේම හැබැයි අපි මොන දේ කරත් ගාඩන් එකේ ඉඩක් තියෙන්න ඕන. අපේ ගෙදරට හදිස්සි අවස්ථාවකදී වාහනයක් ගන්න ඒ වගේ දේවල් වලට ඉඩ කඩ තියලා තමයි අපි මිදුලක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ ගැනත් හිතන්න ඕනේ. බලන්න මේ පැත්තේ මම මේ තියලා තියෙනවා. මෙතන මේ ලස්සන කහ මල් පඳුරක් හැදිලා තියෙනවා. ඒකම අර තැඹිලි පාට ලස්සන මල් පඳුර තියෙනවා. ඒක මෙතන මම මේ විදියට මගේ ඇග්ලෝනිමා ටික එක පෙළට තියලා තියෙනවා. බලන්නකෝ එතන මම හීම්බෝ විටිය පැලයකුත් හදාගෙන තියෙන තාම පොඩි. මගේ දැන් හීම්බෝ විටිය පඳුරේ චූටි පැල හැදිලා. ඒකෙන් තමයි මේ පැලයක් ගලව ගත්තේ. පැල 3ක් විතර තිබ්බ ගොඩක් නෑ. ඒ වයින් බෝ කර ගන්නවා මම. ඒ වගේම බලන්න මේ කබොක් ගල් ටිකක් තියලා තමයි මේ වටේට මම මේ අර මල් වැල වටේට මේ විදියට තියලා ඒක වටේට අර ලස්සන ප්ලාන්ට් ටිකක් හදාගෙන තියෙන්නේ. අර තැඹිලි පාට මල් දෙන ලිලි වර්ගය හරිම ලස්සනයි. මේව මේ කැලේ හැදෙන පැලනේ. ඒක මේ බලන්න හෙන්දිරික්කත් එතන මං හදාගෙන තිනවා. දැන් මල් දෙන්න හදන්නේ. මේ ඔයාලටත් පුළුවන් මම මේ පෙන්නන දේවල් වලින් මොනම හරි අදහසක් ගන්න. මේ හැම දෙයකටම සල්ලි යොදවන්න ඕනේ නැහැ. ගෙදර තියෙන ඉවත දාන දෙයකින් ඔයාලට පුළුවන් මේ වෙනුවට කබොක් ගල් හොයාගන්න නැත්නම් කළු ගල් ටිකක් වටේට තියන ගඩොල් පෙළියක් වටේට තියන්නේ. හරිම ලස්සනයි බලන්නකෝ. ඒක මෙතනත් මේ මගේ ඕකිඩ් තමයි මම මෙතන හදාගන්න හදන්නේ. මේ විදිහට ඕකිඩ් පැල ටිකක් ලස්සනට හැදුනම ගොඩාක් ලස්සන වෙයි මේ වගේ. ඒ වගේම මේ මගේ ඉස්සරහම තියෙන බලන්න මේක මම කොහොමද හදාගෙන තියන්නේ කියලා. මේ තියෙන්නේ උළුකට පෙළියක්. රවුන්ඩ්ම තියන උළුකට මට මදි වුණා. ඒක නිසා භාගයක් තමයි මේ විදිහට හැඩයට තියාගෙන තියෙන්නේ. ඒක වටේට මම ලස්සනටම පොට් ටිකක් තියාගෙන ඒ වගේම බිමත් මේ දහස් පෙතියා එතකොට සීනියර්ස් කැනස් ගොඩක් පැල කූඩලු ඒව මම මේ මෙතන එකම තැන ගොඩාක් පැල වර්ග තියෙනවා. අර එහෙම වුණාමත් ඇත්තටම හරිම ලස්සනයි මේ කිරිහැන්ද. ඇත්තට මේවා හරිම ලස්සනයි. මේවට අපිට මේව නිකම්ම අපිට මේ බීජ වලින් ලබා ගන්න පුළුවන්. කොහේ හරි ගියාම මට ටිකක් ගෙනත් දැම්මම බලන්න මේ ඕකිඩ් මලේ ලස්සන ඕකිඩ් පඳුරු මම මෙතන තියලා තියෙනවා. ඕකිඩ් කැනස් එකෙන් දැන් මල් එන්න හදන්නේ. බලන්න එහෙම ලස්සන කරගන්න පුළුවන් අපිට අපේ ගාඩන් එක. මගේ මිදුල ලස්සන කරගන්න තියෙන විදිය තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඒකෙන් මොනම හරි අදහසක් ඔයාලට අරගෙන ඔයාලටත් පුළුවන් මේ විදිහට ලස්සන මිදුලක් නිර්මාණය කරගන්න. මටත් වැඩිය ලස්සනට. ගොඩාක් නිර්මාණ හැකියාවන් තියෙන ගොඩාක් අය ඉන්නවා. ඇත්තටම එයාලට පුළුවන් මටත් වැඩිය ලස්සනට ඔයාලගේ මිදුල මේ දිහා බලලා හදාගන්න. මේ බලන්නකෝ. මේ කොලේ ලස්සන බලන්නකෝ. එකම වර්ගයෙන් නැතුව වර්ග කීපයකින්ම මල් තිබ්බමත් ඇත්තටම හරිම ලස්සනයි. මේ අටපෙතිය මේවා අත්තට අපිට සල්ලි වලට ගන්න ඕනේ නෑනේ. බලන්න මගේ ඉද්ද පඳුරත් මෙන්න ලස්සනට අර එතන ඉස්සරහටම පේන විදිහට තමයි මම මේ ටික හදාගෙන තියෙන්නේ. ගඩොල් මේ මොනවාද උළු කැට පෙළිය තියලා ඊට පස්සේ ඒකට වටේට මේ විදිහට මල් තියාගෙන තමයි ඇතුලේ තියෙන්නේ.
අපේ භූමිය අපිට අපේ මිදුල තියෙන භූමියේ හැඩය අනුව අපිට පුළුවන් නිර්මාණාත්මක හැකියාවන් බලලා අපිට හිතේ ඇඳෙන විදිහට අපේ ගාඩන් එක හදා ගන්න. බලන්න මේ දහස්පතිය මලේ ලස්සන, හරිම ලස්සනයි. මාරම ලස්සනයි, හරිම ලොකුයි. ඒක ඇත්තටම පෙන්වන්න තරම් වටිනවා. ඒකයි මම පෙන්වන්නේ. දැන් මගේ දැන් සුදු ඕකිඩ් එකෙත් මම දැන් මෙතන තියෙනවා සුදු ඕකිඩ් තියෙනවා, කහ පාට තියෙනවා. ඒ වගේම බලන්නකෝ මම දොඩම් ගහ යටත් මගේ නිර්මාණයක් හදාගෙන තියෙන විදිහට මේ දොඩම් ගහෙත් මම මේ විදිහට හැංගින් ප්ලාන්ට් ටිකක් එල්ලගෙන තියෙනවා. ඒකම ලස්සන ඕකිඩ් එකක් එල්ලගෙන තියෙනවා. බලන්නකෝ. ඔයාලටත් මේවා ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ විදිහට මේ ඉනිමගක් හදලා ඒකෙත් ලස්සනට මල් ටිකක් හදාගෙන ඉතින් බලන්න මේ ඕකිඩ් එකේ ලස්සන මල් වැල් දෙකක්ම තියෙනවා. හරිම ලස්සනයි. දැන් ඔන්න ඔක්කොම පිපිලා මල් ටික හරිම ලස්සනක් එකතු කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ඇඹුල් දොඩම් ගහේ තමයි මම මේවා එල්ලගෙන තියෙන්නේ. පොල්ලෙලි තමයි හදාගත්තේ. දැන් බලන්න ඒකට මේ වෙලා දැන් ලස්සනට හැදිලා තියෙනවා. හරිම ලස්සනයි ඕකිඩ් එක. හැබැයි ඉතින් අනිත් ඕකිඩ් එක වගේ තියාගන්න බෑ. මේක උඩරිම සතියක් වගේ තමයි මේ මල් තියෙන්නේ මං හිතන්නේ. මම දැක්ක මේ වැඩි දවසක් තියාගන්න බෑ. සමහර ඕකිඩ් අනිත් ඕකිඩ් වගේ වැඩි කාලයක් තියාගන්න බෑ මේ ඕකිඩ් එක නම්. බලන්න මෙතන මේ මුලක් තියලා තියෙන්නේ. මේ මුල උඩත් මම මේ විදිහට ලස්සන ප්ලාන්ට් ටිකක් තියලා තියෙනවා. මේ ප්ලාන්ට්ස් එකක් හරි ලස්සනයි. මේ වගේ දිරච්ච මුලකිනුත් ඇත්තටම ලස්සන නිර්මාණයක් අපේ මිදුලට කරගන්න පුළුවන්. මේ තවත් ලස්සන ප්ලාන්ට් වර්ගයක්. මේක මේ පලා වර්ගයක් වගේ එකත් මම මේ විදිහට හදාගෙන තියෙනවා. මේ ඉනිමග මුල උඩ ඒ ටික තියලා තියෙනවා. මේ බලන්න මේකත් ලස්සනයි. මේක අර තාප් අයින එහෙම මේ හැදෙන්නේ ඒ වගේ ලස්සනයි. මේකත් හැංගින් ප්ලාන්ට් එකක් විදිහට අපිට හදා ගන්න පුළුවන් ලස්සන ප්ලාන්ට් එකක්. මේ විදිහට පුංචි නිර්මාණ කරාමත් ඇත්තටම මිදුලට එකතු වෙන්නේ ලස්සනක්. මිදුලට සිරියාවක්. දකින්න කෙනෙකුට ආස හිතෙනවා ආයසරයක් බලන්න මෙහෙම දකිද්දින්. මේ තියෙන්නේ පාරවිමල් ඕකිඩ් වර්ගයක්. ඒකත් ලස්සනට මම මේ විදිහට හදාගෙන තියෙනවා. මේ සේරම තියෙන දොඩම් ගහ ළඟ. ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔයාලගේ ඉස්සරහ ඔයාගේ දොරකොඩ ළඟ ඉඳලා බලන්න ඔයාගේ මිදුල දිහා බලලා ඔයාට හිතෙන දේ ඔයාගේ මනසට ඇඳෙන දේ ඔයා කරලා බලන්න. ඒක කරලා ඒක තන එතකොට ඔයාලට දැනෙනවා ඒක කොහොමද කරන්න කියලා. මමත් එහෙමයි. ඒක සුදුසු නැත්නම් අපිට පුළුවන් ආයෙ සුදුසු විදියකට ඒක අපේ හිතේ ඇඳෙන විදිහට හදාගන්න. බලන්න හරි ලස්සනයි. මගේ මේ ප්ලාන්ට් ටික දකිද්දී ආසයි නේද? මෙතනත් මේ කබොක්ගල් වටේට තියලා තමයි මම මේ මෙතන ප්ලාන්ට් එක හදාගෙන තියෙන්නේ මගේ. බලන්නකෝ. අක්කපාන ගහක් දැන් ලස්සනයි. මේ මල් පඳුරේ තාම මල් නම් දුන්නේ නැහැ. මෙතන තියෙන සුදු පාටයි, දම් පාටයි. වර්ග කීපයකම මල් එකම තැන තිබ්බමත් මාරම ලස්සනක් එකතු වෙනවා මිදුලට. පේනවනේ ඔයාලට ලස්සන බ්‍රවුන් ඕකිඩ් ටිකකුත් මම බීම හදාගෙන තියෙනවා. ඒ වගේම ඔයාලා මිදුලක් ලස්සන කරගන්නවා වගේම මෙන්න මේ විදිහට ගෙදර ඉස්සරහා මේ විදිහට කුරුල්ලොන්ට කෑම ටිකක්, ලේනුන්ට කන්න කෑම ටිකක් ලස්සන පිරිසිදුවට මේ විදිහට දාලා දෙන්න. ඒකෙනුත් මිදුලට එකතු කරනවා ලස්සනක්. ඒ වගේම කෑම ටිකක් වගේම කුරුල්ලොන්ට නාන්න, වතුර ටිකක් බොන්න, පොඩි පොන්ට් එකක් ඔයාලට පුළුවන් විදිහට බේසමකවට වතුර ටිකක් තියලා දෙන්න. ඇත්තටම ඒකෙනුත් මිදුලට එකතු කරනවා ගොඩාක් ලස්සනක්. මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් මොනවා හරි දෙයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. සතුටෙන් පරිස්සමෙන් ඉන්න.